දැන් ඔයාලට කියා ගන්න ඇති මම අවාසනාවන්තයි. මම වැඩ කර නැති කෙනෙක්. ඇයි මට මෙහෙම වෙන්නේ? මගේ ජීවිතේ එපා කරපු එකක්. මේ විදිහට ඔයා ඔයාටම බනිනවා ඇති. හිතින් බනිනවා ඇති. මම වැඩ කර නැති කෙනෙක් කියලා හැම තිස්සෙම ඔයාටම චෝදනා කරගන්නවා ඇති. ඇත්තටම කිව්වොත් ඔයා අවාසනාවන්ත කෙනෙක් නෙමෙයි. ඔයා මොකක් හරි ප්‍රශ්නයක නම් දැන් ඉන්නේ මේක හොඳට අහගන්න. හරිද? ඔයා ඔයාටම චෝදනා කරන්න ඔයාව පහත්තට වට ගන්න එක තමයි ඔයා කරන්නේ. වහාම මේ වැඩේ නවත්තන්න. වහාම නවත්තන්න. ඔයා වටින මිනිස්සෙක්. එච්චරයි. ඔයා වටින මිනිස්සෙක්. ඔයා මොකක් හරි ප්‍රශ්නයක දැන් පැටලිලා නම් ඉන්නේ මේ ප්‍රශ්නය විසඳන්න විසඳුමක් තියෙනවා. සොලියුෂන් එකක් තියෙනවා. ඔයාට සොලියුෂන් එක හොයාගන්න බෑ. මොකද ඔයා ඉන්නේ හරි මානසිකත්වයක නෙමෙයි. මම මේ හරි මානසිකත්වය කියන්නේ මොකද්ද? ඔයා හිතන්න ඕනේ මම මේ ප්‍රශ්නය විසඳ ගන්නවා. මට මේකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා. මට පුළුවන් මේ අවස්ථාව හැන්ඩල් කරන්න. මේ විදිහට ඔයා ඔයාගේ මානසික මට්ටම හදා ගන්න ඕනේ. ඒකට මයින්ඩ්සෙට් එකක් නැතුව බෑ. ඔයා හිතාගෙන ඉන්නේ නැතිද 2026 මම මේ විදිහට ප්ලෑන් කරගෙන මම ලස්සනට ගත කරන්න හැමදේම ඔයා හිතින් හදාගෙන ඉන්නේ නැති. එකපාරටම ඔයා මොකක් හරි ප්‍රශ්නක දැන් පැටලිලා ඇති. ඔයාට හිතා ගන්න බැරුව ඇති මම දැන් මෙතනින් එහාට මොකද්ද කරන්නේ? නැහැ. ඔයාට පුළුවන්. ඔයාගේ මේ කරදර ඔයා දැන් ලොකු දුකකටපත් වෙලා හිටියට ඒ දුකින් ඔයාට ඉදිරියට ඔයාගේ අනාගතයට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි බලපෑමක් සිද්ධ වෙනවා. ඔයා ඔයාටම කම්ප්ලේන් කරගන්නව නම් ඒකෙන් ඍණාත්මක බලපෑමක් අනාගතයේදී සිද්ධ වෙනවා. හැබැයි ඔයා මේ මොහොතේ දැන් ඔයාට ඇවිල්ලා තියෙන අභියෝගයට නිවැරදිව මම මේකට කොහොම හරි මුහුණ දෙනවා. මට ඒකට ශක්තිය තියෙනවා. ඒකට ශක්තිය තියෙනවා කියලා ඔයා ඔයාගේ මයින්ඩ් එක හදාගෙන ඒකට ලෑස්ති වුණොත් ඔයාගේ අනාගතය ඔයාට ලස්සන කරගන්න පුළුවන්. අපි හිතන හැමදේම ඒ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. හරිද? අපි ඒක තේරුම් ගන්න ඕන. අපි මේ ජීවිතය කියන්නේ තේරුම් ගන්න ඕන දෙයක්. ජීවත් වෙනවා කියන්නේ අපි තේරුමක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙනවා කියන්නේ තේරුම් ගැනීමක් එක්ක යන්න ඕන දෙයක්. දැන් මේ වගේ අභියෝගයක් ආව ගමන් බිඳුවටම වැටෙන්න ලෑස්ති වෙන්න එපා. මේ අවස්ථාව කොහොම හරි මේ අවස්ථාව හැන්ඩල් කරන්න ඉගෙන ගන්න. මම මේ අවස්ථාවේ නම්‍යශීලී වෙන්න ඕනේ. මේ විදිහට තමන්ගේ මනස හදාගන්න. මනස සකස් කරගන්න. ඔයා වැටිලා නැහැ. ඔයා වලකනම් ඉන්නේ. දැන් මේ වෙලාවේ ඔයා වලක වැටිලා ඉන්නවනම් ඔයා කොහොම හරි බලන්න ඕනේ. ඇයි මම මේ වලට වැටුනේ? ඒ වලට වැටිලා මට මොකක් කරදරයක් වෙයිද? කිය දුක් වෙවි ඉන්නේ නැතුව ඒ වලෙන් ගොඩට එන්න. ඔයා බලන්න ඕනේ. ඔයා හොයන්න ඕනේ සොලියුෂන්ස්. ඔයා නිකන් ඉඳගෙන ඉඳලා වැඩක් නැහැ එතන. කොහොම හරි තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නවා කටයුතු කරන්න ඕනේ. මතක තියාගන්න. ඔයාගේ සිතුවිලි වලින් ඔයාව නැති කරන්න දෙන්න එපා. මේ ඍණාත්මක සිතුවිලි කියන්නේ අපේ ශක්තිය නැති කරනවා. මේ ඍණාත්මක සිතුවිලි කියන්නේ අපේ ඔළුවේ තියෙන සාමකාමීත්වය, අපේ සතුට නැති කරනවා. ඔයා මතක තියාගන්න ඔයාට හැම අභියෝගයක්ම හැම චැලෙන්ජ් එකක්ම ජය ගන්න පුළුවන්. ඔයා ලෑස්ති වෙන්න ඒකට. ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයාගේ මනස සකස් කරගන්න, ඔයාගේ මයින්ඩ්සෙට් එක අලුත් කරගන්න. ඍණාත්මක බවින් ධනාත්මක වෙන්න. හරිද? ඒක තමයි වැදගත් වෙන්නේ. ඔයා වැටිලා නැහැ. ඔයාට බිඳුවට වැටිලා නැහැ. මතක තියාගන්න ඔයාට ඒ ශක්තිය තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන්නත් හේතුවක් ඒක. ඔයාට ඒ ශක්තිය තියෙනවාමයි. ඔයා තේරුම් ගන්න. ඔයාගේ ජීවිතේ ගොඩක් වටිනවා. මේ වෙලාවේ මොන වගේ ප්‍රශ්නයක ඉන්නවද කියලා මම දන්නේ නමුත් මේ වෙලාවේ ඔයා මොන වගේ ප්‍රශ්නයකද ඉන්නේ කියලා මම දන්නේ නමුත් මම දන්නවා මේ ප්‍රශ්නය ඉවර වෙනවා. මේ ප්‍රශ්නයට සොලියුෂන් එකක් තියෙනවා. ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙනවා. ඒක විශ්වාස කරන්න.
විශ්වාස කරන්න. ඔයාට දැන් ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔයා මේ වගේ ප්‍රශ්නයක හිටියත් මේ ප්‍රශ්නය වෙස්වලාගත්ත ආශිර්වාදයක් කියලා හිතලා ඔයා ස්තුතිවන්ත වෙන්න ඒ දෙයටත් ඔයාගේ ජීවිතේ මෙහෙම හරි තියෙනවා. මෙහෙම හරි තියෙනවා. ඔයාට මොකක් හරි දෙයක් ලැබිලා තියෙනවා නම් ඒක තෘප්තිමත් වෙන්න. ඔයාට හම්බෙලා තියෙන දේවල් ගැන තෘප්තිමත් වෙන්න, ස්තුතිවන්ත වෙන්න. මේක ඔයා කරන්නම ඕනේ. ඔයා මෛත්‍රී කරන්න, Tamanට මෛත්‍රී කරන්න. ඔයා Tamanට මෛත්‍රී කරන්න. අනිත් අයටත් මෛත්‍රී කරන්න. මේ ස්වභාව ධර්මයට මෛත්‍රී කරන්න. මෛත්‍රී කිරීම කියන්නේ ඇත්තරම ලොකු ආශිර්වාද. අපේ ගොඩක් අය මේ ගැන දන්නේ මේ මෛත්‍රී කිරීම කියන්නේ ගොඩාක් ලොකු බෙනිෆිට්ස් ගොඩාක් හම්බෙන දෙයක්. අපේ මනසේ සාමකාමීත්වය ඒ හැම දෙයක්ම අපිට හම්බෙන්නේ මෛත්‍රී කිරීම තුලින්. අපි හැමදෙස්සම ගැටෙනවා නම් මේ පරිසරයත් එක්ක ඊට පස්සේ මිනිස්සුත් එක්ක අපිත් එක්කත් අපි ගැටෙනවා. එහෙම ගැටීමක් එක්ක ජීවත් වෙද්දී මේ ජීවිතය හරිම පීඩාකාරී. ඒ පීඩාකාරී ජීවිතේ ජීවත් වෙනකොට මොකක් හරි ප්‍රශ්නයක් ආව ගමන් අපිට මොකද වෙන්නේ? අපේ ශක්තිය හීන වෙලා යනවා. අපිට තේරෙන්නේ නැහැ අපේ ශක්තිය හීන වෙනවා. මේ අවස්ථාව මේ වෙලාව මේ தત્ත්වය නරක தત્ත්වය වෙනස් වෙනවාමයි විශ්වාස කරන්න. වෙනස් වෙනවාමයි. ඔයාලා මොකක් හරි අභියෝගයක නම් ඉන්නේ මේ නරක කාලය ඉක්මනින් ගෙවිලා යනවා. ඉක්මනින් ගෙවිලා යනවා. මේ අවස්ථාවේ ඔයාගේ හිත හදා ගන්න, හිත ශක්තිමත් කරගන්න. ඔයාටමයි පුළුවන්. ඔයාටමයි පුළුවන්. ඔයාට පුළුවන් ඒ දේ කරන්න. ඒ ශක්තිය ඔයා ගාව තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඔයාගේ මනස සංසුන් කරගන්න විදිහක්. ඒ කියන්නේ දැන් ඔයාට ගොඩාක් දුක දැනෙනවා නම් ඔයාට දුකින් නම් ඉන්නේ ඒ මොහොත නැති කරගෙන ඔයාගේ හිත සතුටින් තියාගන්න පුංචි දෙයක් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මුලින්ම ඔයාගේ ඇස් දෙක වහගන්න. ඇස් දෙක වහගෙන ඔයා කල්පනා කරන්න මේ ප්‍රශ්න කිසි දෙයක් දැන් මං ගාව නෑ කියලා. ඒ වගේම තමයි ඔයා හොඳ හුස්මක් අරගෙන ඔයා හොඳට හුස්ම ගන්න. හොඳට දැනෙන්න හුස්ම ගන්න. හුස්ම අරගෙන ඔයා හිතන්න ඔයාට ලැබිලා තියෙන දේවල්. ඔයාගේ කුසලතා ඊට පස්සේ ඔයාට තියෙන දක්ෂතා ගැන ඒ හැම දෙයක් ගැනම ඔයා හිතන්න පටන් ගන්න. ඒ හැම දෙයකටම ඔයා ස්තුතිවන්ත වෙන්න. ඔයා තෘප්තිමත් බවක් ඇති කරගන්න ඔයාගේ මනසේ. ඒ වගේම තමයි ඔයා ඔයාටම මෛත්‍රී කරන්න පටන් ගන්න. මම සුවපත් වේවා. මගේ දුක් නැති වේවා. මේ විදිහට ඔයා මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය වඩන්න. Tamanට මෛත්‍රිය වඩන්න. ඒ වගේම තමයි අනිත් අයටත් මෛත්‍රිය වඩන්න පටන් ගන්න. ඔයාට රිද්දන අය ගැනත් හිතලා ඒගොල්ලන්ටත් මෛත්‍රිය කරන්න. ඔයාගේ හතුරන්ටත් ඔයා මෛත්‍රී කරන්න පටන් ගන්න. කිසිම කෙනෙකුට හිංසාවක් නොකරෙත්වා. මේ විදිහට මෛත්‍රිය වඩන්න පටන් ගන්න. මෛත්‍රිය වඩන්න ඔයාට ලොකු සැනසීමක්, ඔයාට ලොකු නිදහසක් මනසේ ඇති වෙයි. විශ්වාස කරන්න මේ වැඩේ හරියනවට ලොකු සැනසීමක් ඇති වෙනවා. මේ දුක්ඛිත අවස්ථාව తాවකාලිකයි. මේ ප්‍රශ්න හැම දෙයක්ම විසදලා යනවා. මේ මොහොත හරිම අවධානයෙන් යුතුව ගත කරන්න. මතක තියාගන්න. ඔයාගේ ශක්තිය හීන කරගන්න බෑ. ඔයාගේ මනස ඔයා ශක්තිමත් කරගන්න ඕනේ මේ මොහොතට.